අයිබෝවන්. අපි අද හදන්න යන්නේ බ්‍රවුනීස් එකක්. බලමු බ්‍රවුනීස් එක හදන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. කුකින් චොක්ලට් ග්‍රෑම් 120යි, බටර් ග්‍රෑම් 290යි, සුදු සීනි ග්‍රෑම් 200යි, දුඹුරු සීනි ග්‍රෑම් 150යි, පාන් පිටි 150යි, බිත්තර 3යි, චොක්ලට් පවුඩර් ග්‍රෑම් 30යි, වැනිලා තේ හැන්දයි, ලුණු තේ හැඳි 4න් 1යි. මේ බ්‍රවුනීස් එක නම් හදලා බලන්න පුදුම රසක් තියෙන්නේ. මම නම් හරිම ආස කෑමක්. අපි මේ නටන නුවරඑළි කුඩින් ඩබල් බොයිල් ක්‍රමයට භාජනයකට බටර් ටිකයි චොක්ලට් ටිකයි මේ හොඳට මෙල්ට් වෙනකන් තියාගන්න ඕන. මේ තියෙන්නේ බිත්තර සීනි හොඳට බීට් කරලා අරගෙන ඒකට මම අර මේස් කරගත්ත මිශ්‍රණෙත් එකතු කරලා දැන් මම එකතු කරා වැනිලා. ඊට පස්සේ අපි ලුණු එකතු කරනවා. දැන් අපි මේ ටික ආයි හොඳට බීට් කරගමු. මම මේ කජු ටික පෙන්නුවට කජු ටික දාන්නේ අපි අන්තිමටම. ට්‍රේ එකට දාන්න කලින් ඒ කජු ටිකේ අපි ඉස්සර පිටි ටිකක් තරවගෙන තමා දාන්නේ. මොකද නැත්නම් කජු ටික ඔක්කොම යටට බහින නිසා. අපි දැන් මේ පාන් පිටි ටික එකතු කරනවා. පාන් පිටි ටිකත් කවලම් කරගෙන අපි ඒ ටික ස්පැචුල එකකින් හරි හැන්දකින් හරි හොඳට කවලම් කරගන්නවා. මගේ මේ බ්‍රවුනීස් එක හදන රෙසිපි එක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. මම මේක හදලා දාන්න හිතුවේ මේක පුදුම රස කෑමක්. ඒකයි මම මේ හැමෝමත් එක්කම ෂෙයා කරගන්න කියලා හිතුවේ මේක. මම නම් කීප සැරයක්ම හදලා තියෙනවා හරිම රසයි. ඒකයි මේ දැන් මම මේකට චොක්ලට් චිප්ස් ටිකක් එකතු කරා. ඊට පස්සේ අපි අර කපාගත්ත කජු ටිකත් මේකට දැන් අපි එකතු කරනවා. දැන් මේ අපි හදාගත්ත බ්‍රවුනීස් මිශ්‍රණය මේ කිලෝ එකක් හදන කේක් තැටියකට මම දාගන්නවා. අපි තෙල් කොලයක් දාලා බටර් ගාගෙන තියෙන්නේ තැටියට. ඒකට දැන් අපි දාගන්නවා. දැන් මේ තියෙන්නේ සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රී හීට් කරපු oven එකේ විනාඩි 30ක් බේක් කරපු බ්‍රවුනීස් රසම රස බ්‍රවුනීස් එක. ඔයාලත් හදලා බලන්නකෝ. එහෙනම් ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම මගේ වීඩියෝ එක බැලුවට.